අද අපි හදාගන්න යන්නේ විනාඩි දෙකකින් හදන්න පුළුවන් රසම රස කංකුම් රෙසිපි එකක්. ඉතින් අපිට මේකට ඕනි කරනවා කපාගත්ත කංකුම් කොළ, සුදු ලුණු, බීලුණු, අමු මිරිස්, රම්පෙ සහ කරපිංච. කොළබඩු අපිට ඕනි කරනවා කැබලි මිරිස්, කහ කුඩු, ගම්මිරිස් සහ ලුණු. දැන් අපි භාජනයක් අරගෙන අපි කපාගත්ත කංකුම් ටික, බීලුණු ටික, සුදු ලුණු, රම්පෙ කරපිංච සහ අමු මිරිස් ටික එකතු කර ගන්නවා. ඒ භාජනයටම අපි අපේ කොළබඩු ටික එකතු කර ගන්නවා. ඔගොල්ලෝ රස පරිදි ගම්මිරිස් සහ කැලි මිරිස් එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන කරනවා පොල් තෙල් හෝ ඔලිව් ඔයිල් ස්වල්පයක්. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත පරිදි එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔක්කොම අපි හොඳට මිශ්‍ර වෙනකන් කලවම් කර ගන්න ඕනේ. දැන් අපි මද රසෙන් භාජනයක් ලිපේ තියලා ඒකට අපි හදාගත්ත කංකුම් ටික එකතු කර ගන්න ඕනේ. අපි ගින්දර වැඩි කර ගන්න නැතුව හිමීට විනාඩියක් දෙකක් ටෙම්පරාදු මලව ගන්න ඕනේ. ඇත්තටම කංකුම් කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන, ඇස්පෙනීම වර්ධනය කරන, දියවැඩියාව සහ හෘද රෝගීන්ට ගුණදායක සහ විටමින් A, C, K තියෙන සහ ඛනිජ ලවණ බහුල කොළ වර්ගයක්. ඉතින් මේකේ ගුණය රැක ගන්න නම් අපි මද ගින්දරේ මේ ටික මලව ගන්න ඕනේ. එතකොට මේකේ ගුණය සහ පාට, රසය හැමදේම රැකෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට කංකුම් ටෙම්පරාදුව හදාගෙන බලන්න. මේක ඇත්තටම හරිම රසයි. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මාව subscribe කරන්න, like කරන්න සහ ඔයගොල්ලෝ හදලා බලලා මට හොඳයිද කියලා කමෙන්ට් එකක් දාන්න හොඳේ. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.